විමල්ගේ උපවාසයේ රහස් එළියට. මේ පාර මොකාටද මේ එන්නේ? මෙන්න සම්පූර්ණ විස්තරය. දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානයේ කැඳවුම්කරු විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් ආරම්භ වූ හරිනි ගෝහොම් විරෝධතා ව්‍යාපාරය 12 වන දින ආරම්භ වී ඇත. මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ වර්තමාන ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාවලිය නැවැත්වීම සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමයි. 11 වන දින මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී විමල් වීරවංශ මහතා මල්වතු පාර්ශවයේ මහානායක තිප්පටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ හමු වී මෙම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව තම සංවිධානයේ ස්ථාවරය පැහැදිලි කළේය. එහිදී ඔහු රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් දරුවන්ට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ ලිඛිත සංදේශයක්ද බාර දුන්නේය. විමල් වීරවංශ මහතා මෙහිදී පැවසුවේ මෙහෙම දෙයක්. අපේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය නම් ඒ සැලසුම් සහගතව නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර සාර්ථක වුවහොත් පමණක් දිවයින පුරා ව්‍යාප්ත කළ යුතුයි. නමුත් මෙම ප්‍රතිසංස්කරණවල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්හි වැරදි තිබෙනවා. රටේ සભ્યත්වය, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ සැලකිල්ලක් නැහැ. ඉතිහාසය සහ බුද්ධාගම විෂයන් පහතට තමා තිබෙනවා. එහෙම වුණොත් දරුවන් අනාගමික වෙනවා. රට ආගම ජාතිය ගැන හැඟීමක් නැති පරම්පරාවක් බිහි වෙනවා. ලිංගික අධ්‍යාපනයට අපි විරුද්ධ නැහැ. නමුත් මෙහිදී සිදුවන්නේ සමලිංගික ක්‍රියාකාරකම් වලට දරුවන් පුරුදු කිරීමයි. මොඩියුල් ක්‍රමයෙන් ගුරුවරුන්ට විශාල පීඩනයක් එල්ල වෙනවා. ඇතැම් දරුවන්ට අසාධාරණයක් සිදුවිය හැකි. මෙය නැවැත්විය යුතුයි. නැත්නම් රටට මහා විනාශයක් සිදු වෙනවා. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයේ සිටීමට අපට විරුද්ධත්වයක් නැහැ. නමුත් ඇය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් විය යුතුයි. ඒ සිදුවන තුරු අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක් කරනවා. දරුවන්ගේ ජීවිත සම සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ. 2008 දිත් 2010 දිත් බන්ධනාගාරය තුලත් දේශපාලන වාසිතකා විමල් රංගපෑ උපවාස පිළිබඳ මේ වන විට සමාජයේ කතා බහට ලක් වෙනවා. මෙයත් රැට කාලා උදේට රංගපාපු එක් උපවාසයක් වේවි කියලා ජනතාව ප්‍රකාශ කරනවා. මේ පිළිබඳ ඔබේ අදහසක් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වීමේ බලාපොරොත්තු ඇතුව.